හගබෝසිය මොනවත් මං අතාස වීඩියක් කරන මේක ඉතින් නොමිනේට් ඩයමන්ඩ් ටොප් කරන්න පුළුවන් ඇප් එකක් ගැන ආවේ. ඉතින් ඊයේත් වීඩියෝ එකක් දැම්මම ඒකටත් අවුලක් නැහැ views තිබ්බා. මං ඒක දැම්මේ මේ මම දවස් 6කින් විතර වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා තමයි ඊයේ වීඩියෝ දැම්මේ. අවුලක් නැහැ ඒකටත් මං හිතුවට වඩා views තිබ්බා. හරි එහෙනම් අනේ ආ channel එක subscribe කරන්න. එහෙනම් අපි යන වීඩියෝ මොකක්ද කියලා බලන්න. හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ Play Store එක open කරගන්න ඕනේ. ඉතින් මම මේ app එකේ download link එක පල්ලෙහා description එකේ පළවෙනි comment එකේ දාලා තියන්නම්. හරිද? ඉතින් හරි ඉන්න මම මේ මෙන්න මේක තමයි voice app එක. හරිද? මේ හරි එහෙනම් අපි මේක install කරගමු ෆෝන් එකට. ඉතින් ඔයාලට මේ app එක ගැන ටිකක් කිව්වොත් මේකෙන් MB 26ක් විතර වෙන්නේ. මේකෙන් අපිට ගේම්ස් ගහලා තමයි ගොඩක්ම කොයින් හොයන්න තියෙන්නේ. ගේම් ගහලා තව ඔය ස්පින් කරලා එහෙම අපිට කොයින් හොයන්න තියෙන්නේ. කොයින් පොඩි ගානකට නේ. කොයින් අපි මම ගෙනාව වෙන ඇප්ලිකේෂන් يعني වෙන ඇප් වල වගේ නෙමෙයි. කොයින් ලක්ෂ ගණන් හොයන්න දෙන්නේ මේකේ ඩයමන්ඩ් ගන්න ෆ්‍රී ෆයර් එකට. ඒකමයි මම මේ ඇප් එක ගෙනාවේ. හරි ඉතින් මේක දැන් මේ සෑහෙන වෙලාවට ඩවුන්ලෝඩ් වෙනවා. ඒත් මේ සෑහෙන වෙලාවට ඩවුන්ලෝඩ් වෙනවා. මගේ ෆෝන් එකේ මේ ඇප් එකක් ඩවුන්ලෝඩ් කරද්දි මම පැයක් විතර යනවා ඇප් එක ඩවුන්ලෝඩ් වෙන්න. ඒකින්ද මම ශනික මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන මෙන්න. හරි ඉතින් එහෙනම් ඇප් එක මම ඉක්මනට ඩවුන්ලෝඩ් කරන් ඉන්න. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් හරි boys ඉතින් මම කොහොම හරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරන්න. ඕපන් කරද්දිම මෙහෙම බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න ඔයාලා මේක ලොගින් දෙන්න තියෙනවා. ලොගින් දීලා ඔයාලා ලොග් වෙන්න. හරි ඊට පස්සේ මේ මේ ගේම් ප්ලේ කියලා තියෙන එක උතන මේ ගේම් ටිකක් තියෙනවා ප්ලේ කරන්න. හරිද? ඉතින් ඔයාලට මේ ගේම් ටික ඩවුන්ලෝඩ් කරන් ප්ලේ කරන්නත් පුළුවන්. නෝඩේ කැන්සල් මේ තියෙන ගේම් ටික. මේ ගේම් ටික තව දවසයි විනාඩි 15කින් ආයේ නැති වෙනවා ඔය ගේම් ටික. ඊට පස්සේ ආයේ අලුතෙන් ගේම් ටිකක් එන්නේ. අපි මේ ගේම් එක ටච් කරපුවම Play Store එකෙන් අපිට ඒව ඩවුන්ලෝඩ් කරන්න දෙනවා. ඩවුන්ලෝඩ් කරලා තමයි ඔයාලා මේවා ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඔය ගේම් එක උඩ ඔය ප්ලේ නිව් කියලා තියෙන එක ටච් කරපුවම හරි. ඉතින් මේ තමයි ඔයාලට කොයින් හම්බෙන පිළිවෙල මේ ගේම් එකේ. විනාඩියක් ප්ලේ කරපුවා කොයින් 10යි. එහෙම තමයි කොයින් හොයන්න තියෙන්නේ. ඉතින් මෙහෙමයි. මේ වීඩියෝ එක පටන් ගද්දිම කියන්න. වැඩක් කරන්න නැතුව දැන් මේක හැක් එකක් වගේ නම් විනාඩියෙන් දෙකෙන් ජෙම් ගන්න පුළුවන්. ඒත් එහෙම නෙවෙයි account එක බෑන් නොකර අතෙන් සල්ලි යදන් ගන්න නැතුව ඩයමන්ඩ් ගන්න පුළුවන් නම් ඉතින් ටිකක් ඩයමන්ඩ් ගන්න ඕනේ නම් වැඩක් කරන්න වෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක එහෙම තමයි. තේරුම් තව දෙයක් තමයි මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඒතකොට ඔයාලට දෙයක් තේරෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය කලින් මම දා වීඩියෝ දෙකක් දැම්මා. දෙකම තේරෙන්නේ නැහැ කියන තේරෙන්නේ නැහැ. ඔයාලා හරියට වීඩියෝ එක බලන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි ගේම් එක තියෙන්නේ. හරි කැන්සල් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටාක්ස් කියලා තියෙනවා. ඒකේ මේ තාම ටාක්ස් කම්ප්ලීට් කරන්න වැටිලා නැහැ. ඒකින්ද මේ ඉන්වයිට් කියලා තියෙන එතනට මං ගිහිල්ලා වෙන්නන්නම්. ඉතින් මෙතන ඔයාලා දෙන යාළුවන්ට ඉන්වයිට් කරන්න. ඔය තියෙන ඔයාලගේ කෝඩ් එක. ඒක ඔබලා මේක WhatsApp එකට හරි ඔයාලා යාළුවන්ට ෂෙයා කරලා යාළුවෝ ඒකෙන් ලොග් ඒ කෝඩ් එකෙන් ගේම් එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාලට කොයින් එනවා. සාකලව මේක තමයි වෙන්නේ. ඉතින් ඔය එන කොයින් ටික අපිට ඔය කට්ටියට ඉන්වයිට් කරලා එයාලගේ අපේ ලින්ක් එකෙන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරපුවම හැබැයි එයාලටත් කොයින් 100ක් හම්බ වෙනවා. ඒ වගේම අපිටත් ඔය හම්බ වෙන දේවල් ටික තමයි මේ පල්ලෙහින් දාලා තියෙන්නේ. අපිට මෙහෙම කෝඩ් එක ටච් කරලා කොපි කරගන්න තමයි තියෙන්නේ. කොපි ඊට පස්සේ මෙතන ටිකම පේනවා my members කියන තැන පෙන්නනවා. එයාලා මේ ඇප් එකේ වැඩ ගන්න වැඩ දැන් එයාලා කොයින් 100ක් හෙව්වොත් ඔයාලට කොයින් 10ක් එනවා. 100ට 10ක් ඔයාලට එනවා. ඊට පස්සේ මෙතන ටච් කරපුවාම මෙහෙම එනවනේ. මෙතනින් ඔයාලා කැමති ඒවා ටච් කරන්න. get කියලා තියෙන්නේ.
දැන් ඉතින් මම ටච් කරපු තැන තමයි මේක. හරි දැන් ඔයාලට වෙන වෙබ්සයිට් එකකට යනවා. ගියපුවම ඔයාලට මෙතන තියෙනවා ගේම්ස්. ඉතින් මේ ගේම්ස් ප්ලේ කරලා කලින් එක වගේ නෙමෙයි. කලින් වල නම් කොයින් 1000යි 2000යි එහෙමනේ. දැන් මේක එක ගේම් එකක් ප්ලේ කරොත් හරියට කොයින් 80000ක් විතර ගන්න පුළුවන්. ලක්ෂ පන්නපු ගේමුත් තියෙනවා. මේ පේනවනේ මේ ගේම් වල හැමන කොයින් ගන්න. මේ ගේම් එකක් උඩ මේ තියෙන්නේ මොන වැඩක් නැහැ. මේක ඇඩ්ඩයක් බලන්න කොයින් 7ක් දෙනවා. වැඩක් නැහැ නෙව්ව. ඊට පස්සේ මේ එක ගේම් එකක් උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ කොයින් හම්බෙන පිළිවෙල තියෙනවා. ඉතින් මෙතන ස්ටාර්ට් ගේම් කියලා එක ස්ටාර්ට් කියන එක ඔබපුවම Play Store එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේ කරන්න තියෙන්නේ. එතකොට ඔයාලට කොයින් හම්බෙනවා. හරි ඊට පස්සේ උතනක් තියෙන අර වගේම එකක් තමයි. වෙබ්සයිට් එකේ කියලා ගේම් ප්ලේ කරන්න. ඉතින් ඒක කරන්නේ නැහැ නේ. හරි. ඊට පස්සේ මෙතන gift box එක ඔපුවම මෙන්න මෙහෙම ටාස්ක් ටිකක් තියෙනවා. මේවා ටික කම්ප්ලීට් කරොත් පළවෙනි එක කම්ප්ලීට් කරොත් කොයින් 100යි ඊට පස්සේ 500 ඊට පස්සේ 1000යි. ඉතින් වැඩක් නැහැ. ඉතින් මේ ඕවා කම්ප්ලීට් කරන සෑහෙන කට්ටක් ගන්න ඕනේ ඒකින්ද. ඉතින් ඉන්න මම කැන්සල් කරනවා. ඊට පස්සේ මේ ආයෙත් මං ඒකනේ මං ගෝනා වගේ කැන්සල් කරනවා. ඊට පස්සේ රජවරුන් වගේ ඒක ඔබමත් ඒකම තමයි තියෙන්නේ. ටාක්ස් ටික කියන්නේ ඊට පස්සේ මේ ප්ලේ ගේම් කියන එක ටච් කරලා බොයිස් මේ එන්නේ ක්‍රිකට් ගේම් එක නේද? ක්‍රිකට් ගේම් එක තමයි. මම ආසාරත් එක්ක ටිකක් ප්ලේ කරා. ඔක ඔයාලට ඕන නම් ඒ ටික අයින් කරන්න පුළුවන්. ඒ ටික කොහොමද වැඩක් නැහැ ප්ලේ කරාට. මේ ඔයාලට ඕන ඒ ටික කැන්සල් ඒ ටික ස්කිප් කරගන්න. මෙහෙම තමයි එන්නේ. මම මේ පැත්තට හරන් ගහන්න. මට ලේසිදී ඒක තමයි. ඉතින් ඔයාලා මේ ගේම් මේ ප්ලේ කරලා ගොඩක්ම කොයින් හොයන්න පුළුවන්. අනික ඔන්ලයින් ගේම් එකක් නේ. හින්දා ආතල් වැඩි. ඉතින් මම ඔක ටික ප්ලේ කරා. මට කවුද හම්බුනේ? මූ හම්බ නැති ඔයාලා අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරන්න මේකෙන් ඔයාලට කොයින් හම්බ වෙනවා. මෙන්න මෙහෙම දාන බෝලයට ගහන්න තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ මේ ගේම් එක. ඉතින් ක්‍රිකට් වලට ආස කෙනෙක්ට මෙන්න මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේ ගේම් එකෙන් කොයින් ගොඩාක් හම්බ වෙනවා. ඉතින් මම ගේම් එක ටිකක් ප්ලේ කරා කවන්නේ නැහැ. මම මේ ගේම් එක ටිකක් ඉක්මනට යවන්න ඕනේ. නැත්තම් මේ ගොඩක් කලා මේක දැන් වීඩියෝ එක බලන් ඉන්න ඉපුවත් එපා වෙනවනේ. ඒකින්ද මේ මං දැන් එයාට බෝල් කරන්නේ. අගේ කමන් මේ ඉන්නක මේ ගේම් එක කොහමද වින් කරොත් අපිට කොයින් හම්බ වෙනවා. තව දෙයක් තමයි මේ ගේම් එක එක දිගට ගහලා පගදිනලා තමයි කොයින් ටික හම්බෙන්නේ. ඔයා මේක අදිස්සියත් ගහලා ආයෙ බැක් කරලා ගියොත් කොයින් හම්බෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පුළුවන් එක දිගට ප්ලේ කරන්න. නැත්නම් හිතාමතා අවුට් වෙන්න. එහෙම අවුලකුත් නැහැ. ඉතින් මම මිනිහට බෝල් දානවා. ඊට බෝල් 3ක් තියෙනවා. ඒක කීයද බා? ඒක 2යිද? කොහමයි මල් ලකුණු 5ක් ගැව්වා. ඉතින් උට ඒ 5 ගහන්න දෙන්න හොඳ නැහැ. අය කමන්නේ මේ මම ඉක්මන මේ ගේම් එකෙන් බැක් වෙන්න. වීඩියෝ එක වෙලා යනවා. හරි. ඉතින් මේකද කොහොමද මම දාන වෙලාව වැඩිම වීඩියෝ එක. හරි. ඉතින් ෆ්‍රී ෆයර් කියන එකට කිව්වා ප්ලේ කරන්න බෑ. ඉතින් මම දන්නේ නැහැ. ඊට පස්සේ මෙතනට ආවම ඩේලි අපිට gift box එකක් තියෙනවා. ඒක ඕපන් කරගන්න පුළුවන්. මම ඒක ඕපන් කරගත්තා. ඉතින් ඊළඟට මෙතන ටාස්ක් ටිකක් තියෙනවා. ඉතින් වැඩක් නැහැ මේ. හරි දැන් මෙතනින් අපිට ඩයමන්ඩ් ගන්න පුළුවන්. ඊට කලින් මම ඔයාලා අපේ ප්‍රොෆයිල් එක පෙන්නලා ඉන්න. ඔයාලා Google එකේ ලොග් වෙච්චා මෙන්න මෙහෙම ප්‍රොෆයිල් එක තියෙනවා. මේ මට දැන් ලොකු ප්‍රශ්න තමයි YouTube කෙනෙකුව ඔබපුවම ප්‍රශ්නයක් නේ දැන් මම ඒක දන්නවා. ඔන්න ඔයාලට මං කියන දේ තේරුන්නේ නැත්තම් මේ කොයින් ගන්න දේ තේරෙන්නේ නැත්තම් මෙන්න මෙතන තියෙනවා. මේක ඒ ඇප් එක හදපු කට්ටියගේ channel එක.
ඒක ගිහිල්ලා බලන්න පුළුවන් කොයින් හොයාගන්න විදිය. එලයි ෆ්‍රී ෆයර් ටූර්නමන්ට් වලට ඇවිල්ලා මේ කොයින් දිනා ගන්න පුළුවන්. කොහොමම ගොඩාක් සීන් තියෙනවා. හරි දැන් ඔයාලට VPL එකෙන් ගන්න පුළුවන් කොයින් දීලා සල්ලි තව ගොඩක් මොබයිල් ලෙජන්ඩ් මොකක්ද එක්කලත් පුළුවන්. අපිට එව්වරන්න අපිට ඕන ෆ්‍රී ෆයර් ගැන විතරයි. ඉතින් ෆ්‍රී ෆයර් එකේ කොයින් 8200ට ජෙම් 110ක් ගන්න පුළුවන්. එහෙනම් අදට මං ගිහලා නම් බයි බයි.